to our YouTube channel. ඉතින් අද වෙසක් පොය දවසේ වෙසක් පොය දවසේ පන්සල් යන තමයි ලෑස්ති වෙලා ඉන්නේ. අද මොකද වෙන්නේ කියලා මේ vlog එකෙන් ඔයාලට අරගෙන තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ vlog එකත් එක්ක දිගටම ඉන්න. ඉතින් වෙසක් පොය දවසේ උදේම අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ පන්සල් යන්න. ඉතින් අද අපි යන්නේ අත්තනගලු රජ මහා විහාරස්ථානයට. ඉතින් අද වෙසක් පොය නිසා අපිට පන්සල් යන අතරමඟ දන්සල් කිහිපයකුත් හම්බ වුණා. ඉතින් ඒ හම්බ වෙච්ච දන්සල් වලට යන්නත් අපි අමතක කළේ නැහැ. අපි දැන් අත්තනගලු රජ මහා විහාරස්ථානයට තමයි ඇවිත් ඉන්නේ. ඉතින් අද වෙසක් පොය නිසා ගොඩක් දෙනෙක් පන්සල් ඇවිත් තිබුණා. ඉතින් මේක ගොඩක් පුරාණ කාලේ හදපු පන්සල. ඉතින් මේ දවස්වල පන්සලේ අලුත් අඩියා කටයුතු කරන විදිය අපිට බලා ගන්න පුළුවන් වුණා. මේ අපි යන්නේ අටවිසි බුද්ධ මන්දිරේ වන්දනා කරන්න. ඉතින් අටවිසි බුදුරජාණන් වහන්සේලා සහ උන්වහන්සේලා පිටතුන් බෝධීන් වහන්සේලා රෝපණය කරලා හදපු මෙම කුටිය ලස්සන පරිසරයක නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි පන්සල් ගිහින් ඉවර වෙලා ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපිට පන්සල් ගිහිල්ලා ගෙදර යන අතරමඟත් දන්සල් කිහිපයක්ම හම්බ වුණා. අපි ඒ දන්සල් වලටත් ගිහිල්ලා තමයි ආපහු ගෙදර ගියේ. කාලේ අපි පන්සල් ගිහිල්ලා හවස මේ විදිහට තමයි අපේ ගෙදර වෙසක් කෝඩු වලින් සරසගත්තේ. අපි මේ යන්න ලෑස්ති වෙන්නේ ඒකල වෙසක් කලාපේ බලන්න. ඉතින් ඒ යන අතරමඟ තෝරන් වෙසක් කෝඩු පොඩි පොඩි වෙසක් කලාප ඒ වගේ ඒවත් අපි බලන්න ගියා.
පේන්නේ ඒකල වෙසක් කලාපය. මේ වෙසක් කලාපයේ තියෙන්නේ ඒකල ජොගින් ට්‍රැක් එකේ. ඉතින් මේ විදිහට තමයි වෙසක් දවස අපි ගෙවලා නිම කළේ. ඉතින් අපිව බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකක් අරගෙන ඔයාලා ගාවට එන්නම්.